මේ මෝඩකමටපත් වෙච්ච මේ තරුණ පිරිස් පිඟුතුනි හින්දු කී ඉන්නවා අපායක. අපායේ සොමිකාරයෝ අපි තමයි කිය. මුන් දන්නේ නැහැ පිඟුතුනි අපායේ සොමිය කියන කොය මොකද්ද තියෙන්නේ කියලා මුන්ට තේරුමක් නැහැ. දන්නේ නැතිකම නිසායි කියන්නේ. ළඟම තියෙන ඔසුපත් නරකාදීක දුක් විඳින නිර්සත්‍යෝ හඬ නගන ඒ නගන හඬ ඇහුනොත් එහෙම පිඟුතුනි රෙද්දේ බඩ යන ඔය මිනිසුන්ට ඒ තරම් මහ දරුණු විපාක තියෙන තැන් ඕවා. එක බින්දු මාත්‍රයක් තේරෙන්නේ නැහැ. අපායක් ඕනේ නැහැ පිඟුතුනි තිරිසන් යෝනියේ ඉන්න තිරිසනේ දුක් විඳින්න නිකන් හිතලා බලන්න. වනාන්තරයේ ඉන්න මුවෙක් දුක් විඳින හැටි ඉඳලා බලන්න. වතුර ටිකක් බොන්න සැපයෙන් ඉන්නවද කියලා. වතුර ටිකක් බොනකොට එකපාරක් දිව වතුරට දාලා ඒ ටික උරාගෙන බොනකොට පිළිඳින දෙපැත්තෙන් බලනවා ඇවිල්ලා අනිත් එක ඇවිල්ලා ඇඟට පණීද කියලා. බලන්න පොඩි කරුමයක්ද ගෙවන්නේ කියලා තිරිසන් යෝනියේ ඉපදිලා. හැබැයි අපි මුවාව දැක්කට පස්සේ අපි කියනවා අනේ හරි අහිංසක මුවා කොච්චර ලස්සන ජීවත් වෙනවද වනාන්තරේ එහාට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා. නමුත් පින්වදිනේ මර බයෙන් ජීවත් වෙන්නේ හැම මොහොතකම. මර බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලේ වතුරට බැහැ ගන්න විදිහක් නැහැ කිමුලා කනවා. එළියේ ඉන්න විදිහක් නැහැ කොටියා කනවා. සිංහයා කනවා. ඉන්න විදිහක් නැහැ කොහේවත්. කොයි මොහොතේ කොහොම වේද දන්නේ නැහැ. ඊට පස්සේ පන බයේ දුවන්නේ පින්වදිනේ ඔය මුවෙක් පස්සේ කොටියෙක් එළවන වෙලාවට පින්වදිනේ ඔබ හරිය උජාරුවෙන් බලන් ඉන්නවා බලන්නකො මේ වනේ අසිරිය කිය. පොඩ්ඩක් අර මුවාගේ චරිතය අරගෙන බලන්න. නිකමන හිතලා බලන්න පින්වදිනේ ඔබ ම්ලේච්චයෝ ඉන්න තැනක මිනිමස් කන පිරිසක් ඉන්න තැනක පාරේ ඔබ ඇවිදගෙන යද්දී එක පාට එක මිනිමස් කන එකෙක් කඩුවක් අමෝරාගෙන ඔබේ පස්සේ දුවනකොට ඔබට ඇති වෙන හැඟීම මොකද්ද කියලා. හීන් දාඩිය දාලි වෙරලා ඔබට අර මර බය නිසා ඔබ දුවනවා මිසක් පින්වදිනේ ඔබට දුවා ගන්න බෑ. එහෙම ගිහිල්ලා පින්වදිනේ එක පාට ඇඟට පැනලා ඔබ පන පිටින් ඉරාගෙන කද්දි ඔබට දැනෙන අපායේ සොමිය දේ දැනෙන්නේ. අපායේ සොමිකාරයෝ අපි සම කියලා කියන්නේ. නිකන් හිතලා බලන්න පින්වදිනේ මොන තරම් මුලාවකටපත් වෙච්ච පිරිසක්ද අද ලෝකේ ජීවත් වෙන්නේ කියලා.